අතිපූජ්‍ය කිරිමැටියාවේ පඤ්ඤාසාගර නායක හාමුදුරුවෝ. අංකුඹුර කැප්පෙටිගල මාර්ගයේ අපි මේ ගමන් කරන්නේ කුරුණෑගල රබ්බඩගල්ල මොනරාගල විද්‍යාලෝක පිරිවෙන් භූමියේ පිහිටා ඇති ලොව විශාලතම ශිලාමය සමාධි පිළිම වහන්සේ වැඳ පුදා ගැනීමටයි. මොනරාගල විහාරය අයත් වන්නේ රිදීගම මහලේකම් කොට්ටාසේ මාදුරේ කෝරළයටයි. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි දොඩම්ගස්ලන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් මේ පුදබිම ආසන්නයේ මාතලේ දිස්ත්‍රික්කය හා මහනුවර දිස්ත්‍රික්කය පිහිටා ඇත. මොනරාගල පර්වතය මුදුනේ මොනර සලකුණක් ඇති හේයින් මොනරාගලයයි හඳුන්වන බව ජනප්‍රවාදී සඳහන්ව ඇත. මොනරාගල පිරිවෙනද පිහිටි රබ්බඩගල්ල ග්‍රාමයට ඒ නම නිර්මාණය වීම පිළිබඳ ඇති ජනප්‍රවාද අතර පිළිමයක උදර කොටසේ රත්තරන් නිදන් කොට තිබීමත් රුවන්වැලි මහා සෑය තුල තැන්පත් කර ඇති නිදන් වස්තු අතර රන් සැලක් ඇති අතර එම රන් සැල ලැබුණේ රබ්බඩගල්ලෙන් බව සඳහන් වේ. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි අද මේ පැමිණලා සිටින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් රබ්බඩගල්ල රජමහා විහාරස්ථානයට තමයි අපි කවුරුත් අද මේ පැමිණලා සිටින්නේ. ඉතින් අපිට ඉදිරියෙන් මේ දිස් වෙනවා විශාල ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්. ඉතින් අපි සූදානම් වෙන්නේ මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ මේ ආකාරයට මේ ස්ථානයේ ගොඩනගෙන්නට, ඉදිවෙන්නට මූලික වෙච්ච හේතු සාධක වෙච්ච ඒ කරුණු කාරණාවන් පිළිබඳව අපිත් සමග මේ සම්බන්ධ වෙලා සිටින අපේ මේ මාමගෙන් ඒ කරුණු කාරණාවන් පිළිබඳව යම්කිසි විස්තරයක් මේ පිළිබඳව දැනගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම දැනගන්න කැමතියි මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ මේ ස්ථානයේ මේ ආකාරයට ඉදි කරන්නට කොච්චර කාලයක ඉඳලාද මේ කාරණාව ආරම්භ වුණේ? ඒ වගේම මොකද්ද මේ උතුම් වූ බුද්ධ ප්‍රතිමා වහන්සේ මේ ස්ථානයේ ඉදි කරන්න හේතු සාධක වෙච්ච කාරණාව පිළිබඳව අපි මාමගෙන් මම දැනගන්න කැමතියි. අවසරයි අපි හම්බුනේ 2001 අවුරුද්දේ මාර්තු මාසයේ 16 වෙනිදා ලෝකේ ප්‍රසිද්ධ බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා අන්තවාදීන් විසින් කාලතුවක්කු වෙඩි යොදලා විනාශයට පත් කළා. ඒ සිද්ධිය එදාම රූපවාහිනියෙන් දැකපු අපේ ගමේ තරුණ පිරිස පල්ලි කෝවිල් ටිකක් කුඩු කරලා දාමු නේද කියලා. නායක හාමුදුරු කිව්වා දරුවනේ එහෙම එකට එක කරන ක්‍රමයක් බෞද්ධ දර්ශනයේ කිසිම තැනක උගන්වන්නේ නැහැ. එහෙම නෙවෙයි. අපි එහෙමනම් කරන්න ඕනේ මේ තියෙන ගලකින් ඒ අපට අහිමි වෙච්ච පිළිම වහන්සේලා වෙනුවෙන් එක බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් හරි නිර්මාණය කළොත් ඒක නේද අපේ හපංකම කියලා. තරුණ පිරිස සංසුන් වෙලා ආපහු ගෙවල් වලට ගියා. මැයි මාසේ ඒ අවුරුද්දේම මැයි මාසේ 3 වෙනිදා සෙල් පිළිම වහන්සේ ගැන අදහස උදා කියපු වෙලාවෙ හිටියේ තරුණ පිරිස සීල සමාදාන වැඩසටහනක සහභාගී වෙලා මේ විහාරස්ථානයේම ඒ අය කිව්වා නායක හාමුදුරුවෝ එක්ක හාමුදුරනේ අපි අම්මලා තාත්තලාගෙන් මේ අද එකතු කරගත්තු රුපියල් 1358ක මුදල ඔබ වහන්සේට පූජා කරනවා. අපි එහෙමනම් ඔබ වහන්සේ එදා කිව්ව විදිහට සෙල් පිළිම වහන්සේ නමක් හදන්න පටන් ගමු. මේක පළවෙනි අර මුදල හැටියට දහම් පාසලේ අයයි රඹඩගල්ල ඉස්කෝලේ අයයි ළමයි ටික එකතු වෙලා සීල ව්‍යාපාරයක් එකක් තිබුණා. ඒක
ඒ වෙලාවේ 1358 පළවෙනි අරමුදල ඒක තමයි. එතකොට දැන් මාමා එතකොට මේකට මෙහෙම පිළිම වහන්සේ නමක් මෙතන මේ විදිහට ඉදි කරන්න හේතු වෙච්ච කාරණාව තමයි එදා අර තලේබාන්වරු අර බුද්ධ ප්‍රතිමා වහන්සේලා විනාශ කිරීම තමයි මේ වගේ ප්‍රතිමාවක් මේ ස්ථානයේ අපේ රටේ නිර්මාණය වෙන්න. අපි නායක ආමඳුර නැති නායක ආමඳුර පුල්කපාද ගඩමුල්ලේ අමරබෝලි මහා නායක මහා වහන්සේ තමයි විහාරස්ථානයේ විහාරාධිපති වහන්සේට කටයුතු කළා. එතකොට මාමා දැන් ඔකට මේක නෙලීම ආරම්භ වෙන්නේ 2002 සැප්තැම්බර් මාසේ 13. 2002 සැප්තැම්බර්. ඒතකොට මේක ඉන්දියාවෙන් ලංකාවේ අපි ශිල්පියෝ කිව දෙනෙක් දැන් කිව්වා කෙනෙකුට එයාලා ඇවිල්ලා බලන්න එන්නත් විවිධ ගණන් කතා කළා. නමුත් ලංකාවේ අපි නායක හාමුදුරන්ට හිතුණා මෙයාලා ලබා අපිට මේක කරගන්න ලේසි වෙන එකක් නෑ කියලා නිලකොට ඔය තලවකලේ පැත්තේ තියෙනවා ලොකු පිළිම වහන්සේ නමක් හනුමාන් දෙවියන්. අන්න ඒ රූපේ නෙලපු ශිල්පියාගෙන අපේ නායක හාමුදුරන්ට ආරංචි වෙලා ගිහිල්ලා ඒ ශිල්පියා කවුද කියලා විස්තර හොයනකොට ඊශ්වරන් මහත්මයා කොළඹ එයා එතන කටයුතු වලට එයා තමයි උදව් කරලා තියෙන්නේ. එයා හම්බෙලා අහුවම කිව්වා මේ ඉන්දියාවේ ඉන්නේ මේ කෙනෙක්. එයා තමයි මේක අපිට අදලා දුන්නේ. එයා බුදු පිළිම නම් නෙල්ලා නැහැ. නමුත් වෙන විවිධ තෙල් පිළිම නිර්මාණය කරන කෙනෙක්. අපි එයා හම්බෙලා කතා කරලා බලමු කියලා ඊට පස්සේ අපේ නායක හාමුදුරුවෝ ඊශ්වර මහත්මයායි ඉන්දියාවට ගිහිල්ලා චෙන්නයි වලදී ඒ ශිල්පියාව මුණ ගැහිලා ඊට පස්සේ එයා කිව්වා එහෙනම් අපි ඇවිල්ලා බලමු කියලා. ඇවිල්ලා එයා බලලා තමයි මේ ගල් පර්වතයේ මේ වැඩේට හොඳයි හාමුදුරනේ අපි එහෙමනම් මේ වැඩේ පටන් ගමු. මගේ ශිෂ්‍ය ගෝල පිරිස මං එවන්නම් ඔබ වහන්සේ ඒ කටයුතු ඒක අවශ්‍ය විදිහට කරවගන්න. මේක සම්පූර්ණ නිමා කරන්න ඕනේ. බුදු පිළිම වහන්සේ මේ ආසනය සම්පූර්ණ ගලෙන්මනේ අවසන් කරලා කළු ගලේ. සම්පූර්ණ කළු ගලෙන් තමයි අවසන් කරලා තියෙන්නේ. ඒකවල මේකට ආරම්භයෙන් ඉඳලා කොච්චර කාලයක් ගත වුණාද මේ පිළිම වහන්සේ සම්පූර්ණ අවසන් කරා. අවුරුදු 12යි මාස 8ක් විතර ගියා. 2002 සැප්තැම්බර් 13 පටන් ගත්තා. 2015 අප්‍රේල් මාසේ 30 වෙනිදා තමයි මේ මට්ටමින් නෙලියම් කටයුතු හමාර කළ සම්බුද්ධ ශාසනයට පූජා කරනවා. එතකොට මේ හදලා තියෙන පොකුණ ටික මෙතන සම්පූර්ණ ලොකු ගල් පර්වතයක් තමයි තිබුණේ නේද? ඒක තමයි මේ කියන්නේ මුල ඉස්සරහින් ඉඳලම පස්සට යනකම් මේ කඩලා වගේ කැඩුවා. මේ හරියටම මේ හැදීට තිබුණේ ගොඩ වෙන්න බෑ මෙහි. සතික්වත් ගොඩ වෙන්න බැරි මට්ටම අන්ත තිබුණු ගල අඩි 80ක් පමණ ඉස්සරහට කඩාන ගිහිල්ලා ගලේ උසම තැන තමයි මේ පිළිම වහන්සේ නිර්මාණය කරන්නේ. ඔකට මේ පොකුණ තියෙන්නේ ගලේම අඩි 7ක් ගැඹුරට 7කට වැඩි පොඩ්ඩක් ගැඹුරට හාරලා තනිකර ගලමයි. පොඩි උල්පතකුත් තිබුණා. හාරුවට පස්සේ හම්බුණා. ඒ වගේම අර පස්සේ රැඳිලා තියෙන වැස්සට එකතු වෙන වතුර හැලා සති දෙකක් විතර යනකම් මේ පොකුණට වැක්කෙනවා. ඒ විදිහට වැස්සට පිරුණු අතර තමයි මේ තියෙන්නේ. අඩු වේගෙන එනකොට වහිනවා ඒ හැලා පිරලා උතුරලා යනවා. ඒ මට්ටමට තමයි. ඒකෝර මේක හදන්නේ ජීවිතම කොට වෙලා කෝටි 15කට අධික මුදලක් වියදම් කරලා තියෙනවා. ලොකු කැපකිරීමක් කළා තමයි ඒක අඩි 67 පද්මාසයේ ඉඳන් අඩි 67මාරක් උසයි. පද්මාසයේ නෙළුමලේ යට පෙත්තේ. එනම් අපේ මාමට ගොඩාක් ස්තුතියි අපිට මේ පැහැදිලි කිරීම සිද්ධ කළා දුන්නා.